ගරු නියෝජක කතානායකතුමනි, ලොහාන් රත්වත්ති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමකාලීනව අපි එකට දේශපාලනයට ආවේ, පාර්ලිමේන්තුවට ආවේ. එතුමා ඊට පෙරත් පළාත් සභාව නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කරපු, ඒ වගේම රත්වත්තේ මැතිතුමාගේ ඒ හිස්වෙච්ච අඩුව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පුරවමින් එතුමා පළාත් සභාවෙන් දේශපාලනයට ඇවිල්ලා පහු කාලිනව පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමාත්‍යාංශ කිහිපයක තනතුරු දරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරා. ඒ වගේම තමයි ලොහාන් රත්වත්තේ මැතිතුමන් දක්ෂ ක්‍රීඩකයෙක්. ත්‍රිත්ව විද්‍යාල ට්‍රිනිටි කොලෙජ් එකෙන් ත්‍රිත්ව විද්‍යාල නියෝජනය කරමින් රග ක්‍රීඩාවෙන් ඉලෙච්ච ඔහු පුහුණුකරුවෙක් විදියටත් දක්ෂ ක්‍රීඩකයෙක් විදියටත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වගේම රටේ ජනතාව හඳුනගෙන තියෙනවා. අවංකව තමන්ගේ හිතරෙන අදහස් ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ අවංකව තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු නිසා බොහෝ අය ලොහාන්ව වැරදියට කියවගත්තු අවස්ථාවලුත් තියෙනවා. හැබැයි අවංකව තමන්ගේ දැනන දේ, තමන්ට හිතන දේ නිර්භයව ප්‍රකාශ කරා වගේම නිරන්තරයෙන් තමන් විශ්වාස කරපු, තමන් පෙනී හිටපු කඳවුර ආරක්ෂා කරන්න කොන්දේසි විරහිතව කටයුතු කරපු තරුණ දේශපාලඥයෙක්. එතුමා අද අප අතරේ නොහිටියත් මම විශ්වාස කරනවා ඉතාමත් අඩු වයසෙන් අප අතරින් වෙන්ව ගියා. ඔහු තව කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම මේ රටේ ජනතාවට සේවය කරන්න තිබිච්ච තරුණ සහ සේවය කළ යුතු තරුණ දේශපාලඥයෙක්. විශේෂයෙන්ම ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ බිරිඳ, දරුවන් ඇතුළු සහෝදරයන් සියලු දෙනා එක්කම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණෙත් මගේ ශෝකය බෙදා ගන්නවා වගේම ලොහාන් රත්වත්තේ සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.